Hi පුංචි යාළුවනේ. Hello friends. මම Goodwitch. I am Goodwitch. මේ ඉන්නේ Lola. This is Lola. Lola යාළුවන්ට hi කියන්න. Hi. ඔන්න අදත් මමයි ලෝලයි ආවා ඔයාලට අලුත් ඉංග්‍රීසි පාඩමක් උගන්වන්න. Lola, අපි මොනවද අද යාළුවන්ට උගන්වන්නේ? ඕකේ. ලෝලා කියනවා අද ඔයාලට උගන්වන්නේ myself, about myself. ඔයාලා කොහොමද ඔයාලා ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ? එහෙනම් අද අපි ඉගෙන ගමු about myself. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඉංග්‍රීසියෙන් ප්‍රශ්නේ අහන්නේ myself. ඒකට කොහොමද උත්තරේ දෙන්නේ කියලාත්. ඔයාලා මාත් එක්ක මම කියන එකම කියන්න ඕනේ හොඳද? එහෙනම් අපි පටන් ගනිමු. කොහොමද අහන්නේ ඔයාගේ නම මොකක්ද? What is your name? What is your name? Say one more time. What is your name? කවුරු හරි අහන්නේ ඔයාගේ නම මොකක්ද කියලා. එතකොට ඒකට උත්තර දෙන්නේ කොහොමද? ලෝලා අපේ යාළුවන්ට කියන්න. මගේ නම Lola. My name is Lola. My name is Lola. My name is Lola. Very good. එතකොට කවුරු හරි ඇහුවොත් ඔයාගේ වයස කීයද? How old are you? How old are you? How old are you? කොහොමද උත්තර දෙන්නේ? මගේ වයස අවුරුදු 5යි. I am 5 years old. I am 5 years old. Say one more time. I am 5 years old. Very good. එහෙනම් කවුරු හරි ඇහුවොත් ඔයාගෙන් ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද? Where do you live? Where do you live? එතකොට කොහොමද උත්තර දෙන්නේ? මම ජීවත් වෙන්නේ කොළඹ. මම ජීවත් වෙන්නේ කොළඹ. I live in Colombo. එතකොට පුංචි යාළුවෝ ඔයාලගේ ගෙදර තියෙන ගම, ඔයාලගේ ගෙදර තියෙන නගරේ හරි ගම හරි කියන්න ඕනේ. සමහරට ඔයා ඉන්නේ ගාල්ලේ, සමහරට රත්නපුර. එහෙම නැත්නම් ඔයා කියන්න ඕනේ I live in Galle. I live in රත්නපුර. ඔයාලා ඉන්න ඒරියා එකේ නම තමයි කියන්න ඕනේ. I live in Colombo. Very good. ඊළඟට කවුරු හරි ඇහුවොත් ඔයා ඉගෙන ගන්න පන්තිය මොකක්ද කියලා කොහොමද උත්තර දෙන්නේ? Which class do you study? Which class do you study? මම ඉගෙන ගන්නේ kindergarten. මම ඉගෙන ගන්නේ මොන්ටිසෝරියේ. එහෙම වුණොත් උත්තර දෙන්නේ I studied in kindergarten. සමහර විට පුංචි යාළුවෝ එක වසර ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් කියන්නේ I studied in grade 1. I studied in grade 1. Very good. ඊළඟට කවුරු හරි ඔයාගේ තාත්තගේ නම මොකක්ද කියලා ඇහුවොත් කොහොමද අහන්නේ? What is your father's name? What is your father's name? මගේ තාත්තගේ නම තිසෙව්. My father's name is තිසෙව්. My father's name is තිසෙව්.
එතකොට තව කවුරු හරි ඇහුවොත් ඔයාගේ අම්මගේ නම මොකක්ද කියලා මෙහෙමයි ප්‍රශ්නය අහන්නේ. What is your mother's name? What is your mother's name? ඒකට උත්තර දෙන්නේ මගේ අම්මගේ නම සනුලි. My mother's name is Sanuli. My mother's name is Sanuli. Very good. එතකොට කවුරු හරි ඇහුවොත් ඔයාට සහෝදර සහෝදරියෝ ඉන්නවද කියලා කොහොමද ප්‍රශ්නය අහන්නේ? Do you have siblings? Do you have siblings? Siblings කියන්නේ ඔයාට සහෝදර සහෝදරියන්ට. Do you have siblings? මට ඉන්නවා සහෝදරයෙක්. මට ඉන්නවා අයියෙක්, මල්ලියෙක්. I have a brother. I have a brother. මට අක්කියෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවා නම් I have a sister. I have a sister. එතකොට කොහොමද කියන්නේ ඔයාට අක්කියෙකුයි මල්ලියෙකුයි දෙන්නෙක්ම ඉන්නවා නම් එහෙම නැත්නම් නංගි කෙනෙක් ඉන්නවා නම් කොහොමද කියන්නේ? I have a brother and sister. I have a brother and sister. Very good. ඔයාලා ඔන්න myself ගැන කියන්න ඉගෙන ගත්තා. එහෙනම් අපි දැන් මගේ පුංචි යාළුවෝ මාත් එක්කම කියන්න ඕනේ. අපි එක දිගටම myself කොහොමද කියන්නේ කියලා කියමු. හොඳද? එහෙනම් ලෝලත් එක්ක රෙඩි වෙන්න myself කියන්න. මතක තියාගන්න. ඕගොල්ලෝ කියන්න ඕනේ ඔයාලගේ නම, ඔයාලගේ වයස, ඔයාලගේ තාත්තගේ නම, ඔයාලගේ අම්මගේ නම. එතකොට ඔයාලා ජීවත් වෙන්නේ කොහෙද? ඔයාලගේ ක්ලාස් එකේ නම ඒව තමයි කියන්න ඕනේ. හොඳද? එහෙනම් අපි පටන් ගනිමු. Then let's start. එහෙනම් පුංචි යාළුවෝ ලෝලත් එක්කම කියන්න ඕනේ. My name is Lola. I am 5 years old. I live in Colombo. I study in kindergarten. My father's name is Thisel. My mother's name is Sanuli. එහෙනම් පුංචි යාළුවෝ ලෝලත් එක්කම කියන්න ඕනේ. හොඳද? එහෙනම් අපි පටන් ගනිමු. Then let's start. My name is Lola. I am 5 years old. I live in Colombo. I study in kindergarten. My father's name is Thisel. My mother's name is Sanuli. I have a brother. Thank you. Wow. Very good. Lola, යාළුවන්ට clap කරන්න. ලෝලට හරිම සතුටුයි. එහෙනම් තවත් දවසක ඔයාලා ලෝලයි මමයි එක්ක අලුත් ඉංග්‍රීසි පාඩමක් ඉගෙන ගන්න. අපේ channel එකට like කරන්න, subscribe කරන්න. Bye bye.